ලෝකරු රැජින ලෙස අපේ රටට ගෞරවය ගෙනා කොළඹ හිටපු පුරපතිනි රෝසි සේනානායක ගැන මේ දැන් අසන්නට ලැබුණු කනගාටුදායක පුවත. කොළඹ හිටපු නගරාධිපතිනිය සහ ලෝකරු රැජින ලෙස නම් දැරූ රෝසි සේනානායක මහත්මියගේ ආදරණීය මෑණියන් වූ බාබරා ඇන්ටොනෙට් රාමනායක අභාවක් ප්‍රාප්ත වී තිබෙනවා. 1938 මාර්තු 21 වැනිදා උපත ලැබූ ඇය මිය යන විට 88 වැනි වියේ පසු වුණා. ඇය දිවංගත එරික් රාමනායක මහතාගේ ආදරණීය බිරිඳ වන අතර ජෙෆ්රි, රෝසි, ෂෙරීන්, රේ, නිර්මලා සහ සැන්ඩ්‍රා යන අයගේ ආදරණීය මෑණියන් වනවා. දේහය බොරැල්ලේ පිහිටි ද රෙස්පෙක්ට් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අප්‍රේල් 29 වන බදාදා පස්වරු 5:30 සිට අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා දවස පුරා මහජන ගෞරවය සඳහා විවෘත කර තිබෙනවා. අවමංගල්‍ය පෙරහැර අප්‍රේල් 30 වන බ්‍රහස්පතින්දා පස්වරු 3:30ට මල් ශාලාවෙන් පිටත් වීමට නියමිත අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සංවේගයෙන් දැනුම් දෙනවා.